welcome back to my YouTube channel. මම හිතනවා ඒකට හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්නවා ඇති කියලා. අද පෙබරවාරි 28 වෙනිදා අද යම් මාත් එක්ක ගෑනු ළමෙක් හැම මාසෙම කරන්න ඕනේ කියලා කියන්නේ මාසයක් පටන් ගද්දි කරන්න ඕනේ කියලා හිතන දේවල් ටිකක් කරන්න. ඇත්තටම මම ගිය අවුරුද්දේ නම් මේ දේවල් කරේ නෑ. හැබැයි මේ අවුරුද්දේ නම් මේ දේවල් අනිවාර්යයෙන්ම කරනවා කියලා හිතාන ඉන්නවා. බලමු අද දවසේ කොහොමද වෙන්නේ කියලා. මුලින්ම ආවා සලෝන් එකට මගේ ෆේෂල් එක කරගන්න, ක්ලීන් අප් එක කරගන්න. නංගිත් ක්ලීන් අප් එකක් කරනවා. ඒ වගේම නංගි හෙයා කට් එකක් කරනවා. මම පෙඩිකියුර් එකක් කරනවා. මේ ක්ලීන් අප් එක කරලා ඉවර වෙලා පොඩ රතු වෙලා වගේ තියෙන මූණ ඒකයි. ඒක වීඩියෝස් නම් ගන්න ගියේ නෑ. ඒක කරන්න අතරේ දැන් මේ පොඩ්ඩක් අපි එද්දි කවුරු සෙනග හිටියේ නෑ. දැන් මේ සෙනග ආවා ගොඩක්. ඒ නිසා පොඩ්ඩක් වේටින් ඉන්න වුණා පෙඩිකියුර් එක කරගන්න. ඒ අතේ තුවාල වෙලා වගේ තිබ්බේ පිච්චිලා. මේ හුමාලෙට දුමට පිච්චුනේ. කර අනේ මන්ද හිතා ගන්න බෑ දුමට පිච්චුනේ. ටිකක් වෙලා යද්දී මට පෙඩිකියුර් එක කරන්න ගෑනු ළමෙක් ආවා. මේ අවුරුද්දේ මං අනිවාර්යයෙන්ම හැම මාසෙම මුන්ට ෆේෂල් එකක් කරනවා කියලා හිතාගත්තා. ඒතකොට පෙඩිකියුර් එකක්, ඒතකොට නේල්ස් වලට ඒ හැම දෙයක්ම ගානට කරනවා කියලා හිතුවා. අපි කන බොන දේ විතරක් නෙවෙයි අපි පිටින් දකින්න, ඒ කියන්නේ අපේ මූණ, කකුල්, ඒ දේවල් ලස්සන තියාගෙන ඉන්න ඕනේ. ලස්සනට ඉන්න නම් ඒ දේවල් වලට මම වැඩි තැනක් දෙනවා කියලා මේ අවුරුද්දේ මම හිතාන ඉන්නවා. මෙතන මගේ පෙඩිකියුර් එක කරපු ඒ අක්කා මාරම හොඳයි. මාත් එක්ක හොඳට කතා කරා. ඒතර මගේ ෆේෂල් එක කරපු අක්කාත් හරිම හොඳයි. එයාත් මල කතා කරලා මේ තව කරන්න ඕන දවස් කිව්වා. ඊට පස්සේ අපි ගෙදර ගිහින් කරන්න ආෆ්ටර් කෙයා කිව්වා. ගොඩක් જાති කිව්වා. ඇත්තටම මාර ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් ඉන්නේ හෙයා ස්ටේෂන් එකේ. එතකොට මේකේ හෙයා කට් කරන්නේ අයියා. ඒ අයියා මගේ හෙයා එක කට් කරා. මට දවස් මතක නෑ. හැබැයි මේ දැන් ගොඩාක් කොණ්ඩේ මගේ වැවිලා. කියන්නේ අර මං කලර් කරලා තිබ්බා, බ්ලීච් කරලා තිබ්බා. ඒ නිසා මේ පොඩ්ඩක් ඩැමේජ් වෙලා තිබ්බේ. ඒ වුණාට මං ඒව ඔක්කොම කට් කරලා දැම්ම. මගේ කොණ්ඩේ නිකන් අර මං පොඩ්ඩක් මහතට වගේ තියෙන කොණ්ඩේ දැන් ලස්සනට කොණ්ඩේ මහත් වෙලා ලස්සනට තියෙන. මට ඒක ගැන මාර සතුටුයි. ඒ නිසාම අපේ නංගිත් හෙයා කට් එක කරේ. එයාත් කරන්න ඕන මම කොණ්ඩේ තියනවා දැකලා එයාටත් කරන්න හිතලා එයාත් කරන්න ඕන එකේ ඉඳලා ඊට පස්සේ මං කිව්වා මේ අයියේ කරමු කියලා. ඊට පස්සේ එයාත් ආවා කරන්න. මම නේල්ස් වලට පේමන්ට් එකක් දැම්මා. මට තව වෙලා තියෙන නිසා ගොඩක් වෙලා පැය දෙකක් විතර තියෙන නිසා අපි ආවා බව් එකට ලන්ච් එක ගන්න. ටිකක් වෙලා වේටින් ඉන්න උනා. කොහොමත් ඉතින් කැෆේස් වල වේටින් ඉන්න වෙනවානේ. අපි දෙන්න ඕඩර් කරේ ෆැෂන් ෆුඩ් මොජිටෝ 2යි, චිකන් කොත්තු එකයි, චිකන් නූඩ්ල්ස් එකයි. දෙකම මාරම රසයි. අපි දෙන්න හිමීට කෑවේ. කොත්තු එක පොඩ්ඩක් සැරයි. ඊට පස්සේ ඉක්මනට අපි ගියා යශික සැලෝන් එකට. ටිකක් වෙලා ඉන්න වුණා. ඊට පස්සේ මං ගියා මගේ නේල්ස් කරන්න.
දාන්න ගොඩක් වෙලා ගිය නිසා මම ඉක්මනට ගෙදර ආවා. මේ තමයි නේල්ස්. මට මාරම සතුටුයි මේ නේල්ස් ගැන. මෙච්චර වෙලා වීඩියෝ එක බලන්න හිටපු ඔය කට්ටිය හැමෝටම thank you. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.